යම් කෙනෙක් උපන් ස්ථානයේ අනුව ඔහුට පින්පව් ඵල දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ වෙලාවේ. අපි ඒකට මෙහෙම උත්තරයක් ලැබුවොත් මේ මනුස්ස ලෝකේ ඉපදලා ඉන්න අය සියලු දෙනාම සංසාරේ පින් විතරක්ම කරපු අය නෙමෙයි. අපි විසින් සංසාරේ කරගත්ත පව් අපි ගාව හැමම තියෙනවා. නමුත් කුසල කර්මයක් බලවත් වෙච්ච හින්දා අපිට මනුස්ස ජීවිතයක් හම්බ වුණා. ඒ වුණාට අපායේ ගිහිල්ලා තිරිසන් ලෝකෙට වැටිලා ප්‍රේත ලෝකේ අසුර ලෝකේ දුක් විඳින්න ඕනේ පව් මේ මිනිස්සෙක් වෙලා ඉන්න මං ගාව නැත්තේ නෑ. අපි හැමෝම ගාව පෙර කරගත්ත ඒ මහ පව් ඉතුරු වෙලා තියෙනවා. නමුත් වෙනත් කුසල කර්මයක් නිසා අපිට මනුස්ස ජීවිතයක් හම්බ වෙච්ච හින්දා තිරිසනෙක් විඳින දුක මිනිස්සෙකුට විඳින්න වෙන්නේ නෑ. නිරේ තියෙන දුක මනුස්ස ලෝකේ දැනෙන්නේ නෑ. ප්‍රේත ලෝකේ තියෙන දුක ඒත් මිනිස්සෙකුට දැනෙන්නේ නෑ. මනුෂ්‍යත්වයක් ලබාපු නිසා මනුෂ්‍ය ජීවිතේ දුකක් තියෙනවා. නමුත් අර සතර පායට වඩා බොහොම ඉහළ තත්වයක ඉන්නවා. හැබැයි අපි කල්පනා කරන්න නරකයි මේ ජීවිතේ ඉවර වෙච්චාම අපි නිරේට යන්නේ නැහැ කියලා. සසර කරගත්ත කර්මයන් ඕන තරම් තියෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න උදාහරණ මේ ත්‍රිපිටකයේ තුල ඕන තරම් සඳහන් වෙනවා. සමහර අය අහනවා පූතිගත්ත තිස්ස ස්වාමින් වහන්සේ ඇගේ බිබිලි කුෂ්ඨ රෝගයක් හැදිලා. ඒ බිබිලි අබෑට වගේ හැදිලා මුං ඇට වගේ, කඩල ඇට වගේ, දෙබර ගෙඩි වගේ, නෙල්ලි ගෙඩි වගේ ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා බෙලි ගෙඩි වගේ ලොකු වුණා. අන්තිමට ඒව පුපුරලා සැරවේ ගලන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ අතහැරිය නැති උපස්ථාන කළා. නමුත් තව ටික කාලයක් යනකොට උන්වහන්සේගේ ඇට කොටුත් බිඳුණා. ඊට පස්සේ එහාට මෙහාට හොලවන්න පෙරලන්න බැරුව ගියා. අන්තිමට භාග්‍යතුන් වහන්සේ තමයි දැක්කේ මේ ජීවිතේ මගඵල ලබන්න පින් තියෙනවා. මම පිහිට වෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා පැන් උණු කරවලා තිස්ස ස්වාමින් වහන්සේ උණු පැන් වලින් නාවලා ශරීරය පිරිසිදු කරාට පස්සේ උන්වහන්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා. ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. හිත සැහැල්ලු වෙලයි තියෙන්නේ. ආන්ගේ වෙලයි කරපු ධර්ම දේශනාව හොඳට අවබෝධ වුණා. ඒ දේශනාව අවසානයේ තිස්ස ස්වාමින් වහන්සේ රහත් වුණා. රහත් වෙනවත් එක්කම පිරිනුවම් පෑවා. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි තිස්ස කොහි ගියාද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි තිස්ස ආයේ කවදාවත් සංසාරයට නොඑන්නම යන්නේ කියලා. එදා භික්ෂුන් වහන්සේලා ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීනි මේ ජීවිතෙන්ම සසරින් අත මිදෙන්න පින් තිබින තිස්ස හාමුදුරුවෝ මේ තරම් දුකකට භාජනය වුණේ ඇයි? මේ තරම් රෝගයකට භාජනය වුණේ ඇයි කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දුන්නා. සංසාරේ බොහොම පව් කළා. විශේෂයෙන් කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉපදිලා කුරුළු වැද්දෙක් හැටියට කුරුල්ලෝ අල්ලගෙන කුරුළු මස් විකුණ තමයි ජීවත් වෙන්නේ. කුරුල්ලෝ මරන්න නැතුව කෙනෙක් මස් ඉල්ලහම එතනම මරලා තමයි දෙන්නේ. ඒකට ඉතුරු වෙච්ච කුරුල්ලෝ හෙටට ගන්න ඕන හින්දා මරන්න නැතුව කකුල් දෙක කඩලා තටු කඩලා තියාගත්තා. මේ පාපයේ හින්දා තමයි උන්වහන්සේ මේ රෝගයට ගොදුරු වෙලා අන්තිමට ඇටකොටුත් බිඳිලා ගියේ. ඒ අකුසලේ. ඒක රහත් වෙන්නත් පින් තිබ්බා. ඒ ජීවිතේම එක දවසක් තමන්ගේ ගෙදරට රහතන් වහන්සේ නමක් පිණ්ඩපාති වැඩියා. උන්වහන්සේට කුරුළු මාංශ රස සහිතව දාන වේලක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මේ මාංශ රසයේ සහිත දාන වේල ඔබ වහන්සේට පූජා කරන පිනෙන් ඔබ වහන්සේ ලබාගත් උතුම් නිවන් රසය මටත් දවසක ලැබේවා කියලා. ආන්ගේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරමින් උන්වහන්සේ රහත් වුණා. ඒ නිවන් රසය ලැබුවා. හැබැයි කරපු කර්මයක් විපාක දුන්නා. එහෙමනම් මේ සංසාරේ අපි කරපු පෙර පව් ඕන තරම් තියෙනවා. නමුත් මනුස්ස ජීවිතයක් ලබලා ඉන්න නිසා සතර පායේ තියෙන වේදනාවල් අපිට හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතේ ඉන්න ගමනුත් පෙර අකුසල් හිටි ගමන් විපාක දෙනවා. ඒ නිසා සමහර කෙනෙක් හැප්පිලා මැරෙනවා. සමහර කෙනෙක් ගිනි අරන් මැරෙනවා. සමහර කෙනෙක් වහබීලා මැරෙනවා. මේවට යම් අකුසල කර්මයන් හේතු වෙලාම තමයි මේ තත්වයට ඒ අයපත් වෙන්නේ. අංගේ කාරණාව මේකත් එක්ක සිහිපත් කරන්න පුළුවන්. උපන් ස්ථානයේ අනුව විපාක නොදෙන හැටි. දෙවියෙක් වෙලා ඉපදිච්ච කෙනාටත් පව් තියෙනවා. දෙවියෝ දිව්‍ය ලෝකෙන් චිත වෙලා කෙලින්ම නිරේට යනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට ගියේ තමන් කරපු ඔක්කොම පව් ඉවර කරලා නෙමෙයි. හැබැයි මේ කාරණායි මම තිස්ස හාමුදුරන්ගේ කාරණාව සිහිපත් කළේ අපේ පෙර කර්ම ඕන තරම් අපේ පිටිපස්සේ තව තියෙනවා. ඒ කර්ම ලැබු ගින්නක් වාගේ ඊළඟට මට විපාක දෙන්න බල ඉන්නවා. එහෙමනම් අපි මේ උතුම් මනුෂ්‍ය ජීවිතේ ලබාගත් වෙලාවේ ඒකෙන් ගන්න තියෙන හොඳම ප්‍රයෝජනය තමයි අර කර්ම වලට ලං වෙන්න දෙන්නේ නැතුව මේ ජීවිතේ පුළුවන් තරම් කුසල කර්ම රැස් කරන එක. කුසල් රැස් කරලා ඊළඟටත් සුගතියක් හොයාගන්න එක. හැබැයි ඒ වුණාට මිනිස්සුන්ගෙන් වර්තමානයේ දකින්න ලැබෙන්නේ අර ලැබුගින්න දැන් අපි ඉන්න දිහාටත් එනවා ගම රටවල් පුච්චගෙන කියලා ආරංචි වුණොත්
අපි ඉන්න තැනින් ගන්න පුළුවන් දේවල් අරගෙන පැනලා දුවනවා ඉස්සරහට. ඒ වුණාට අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන රටාව දිහා බලහම පේන්නේ ලැබුගින්නට විරුද්ධ පැත්තට දුවනව නෙමෙයි. අපි ලැබුගින්න පැත්තට දුවනවා. කුසල් රැස් කරලා අකුසල් වල බලය හීන කරන්න කටයුතු කරන්න ඕන වෙලාවේ ඒක නොකර අපි අකුසල්ම රැස් කර තාමත් අර සසර අකුසල් වලට තවත් අකුසල් එකතු කරනවා. ඒ නිසා මේ උපන් අවස්ථාව හරි වටිනවා. නමුත් කවුරුවත් හිතන්න හොඳ නෑ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච අපිට හැමදාම මනුස්ස ජීවිතයක් හම්බෙයි කියලා. දෙවියෙකුට හැමදාම දිව්‍යමය ආත්මයක් හම්බ වෙයි කියලා. මෙතනින් චුත වෙච්ච ගමන් කොහෙද යන්නේ කියන ප්‍රශ්නෙට හැම වෙලාවෙම උත්තරයක් හොයලා තියන්න ඕනේ. ඒකට සෑහෙන්න නම් මේ ජීවිතේ බොහෝ පින් කරන්න ඕනේ. ඒ වුණාට පෙර බොහොම අකුසල් කරලා තියෙනවා නම් ඒ දේවල් වලින් බේරෙන්නත් බැරුව යනවා. ඒ නිසා උපන් ස්ථානයේ අනුව පින් පව් විපාක දෙනවා. විශේෂයෙන් ඒ උපන් ස්ථානයට අනුව පව් විපාක දෙන එක අඩු වෙනවා, පින් විපාක දෙන එක වැඩි වෙනවා. හැබැයි අකුසල් හීන වෙනකොට අකුසල් වේගෙන් අපි ගාවට ලං වෙනවා.